මං ඇහුවා මොකද කරන්න කියලා මම ඇහුවා. මං කිව්වා ඇයි වැඩ බලන හමුදාපති තීරණයක් ගත්තේ නැද්ද? ඔකට හමුදා මේ පියවරක් ගන්න පුළුවන්. එයා කිව්වා මට යුද්ධයට යන්න සැබළු නැහැ කියලා. 1,16,000ක හමුදාවක් තිබුණා එතකොට. යුද්ධයට යන්න සැබළු නැහැ කියලා. ඊට එතකොට මහින්ද රාජපක්ෂ යුද්ධයට යන්න තීරණයක් ගත්තා නම් තීන්දුවක් දුන්නා නම් නියෝගයක් දුන්නා නම් අර විහියට දෙන්න තිබ්බනේ. ඔව්. නමුත් එයාගෙන් ගිහිල්ලා කට්ටිය ඉල්ලා සිටියම ඔය සෝමන් සමරසිංහල පාට් ලීලා ඉල්ලන් සිටියම එයා මොකද්ද කුණුහරුපයක් කියලා තියෙනවා. මම කියන්නද? මොකද්ද එකෙන් ගැහුවා කියලා. සෝමන් සමරසිංහ මේ කොහොම හරි යුද්ධ ගහන්න ඕන කිව්වහම ලබ්බෙන්ද ගහන්න කියලා ඇහුවේ මහින්ද රාජපක්ෂ. එතකොට ඒකට සෝමන් අමරසිංහ පිළිතුරු දෙනවා. මම ඊපෙරේද වීඩියෝ එකක් දැම්මා. තියෙන ලබ්බෙන් හරි ජනාධිපතිතුමා අපි ගහමු කියලා කිව්වලු. නෙවෙයි කියපු වීඩියෝ සටහන් තියෙනවා. ඔය දෙයෙන් ගෙවුවා නම් ඒකත් නැතුව තමයි යන්නේ අන්තිමට. ඊට පස්සේ පෙර සිද්ධ වෙච්ච සාකච්ඡාව පිළිබඳව මම කිව්වා සමහර කොටස් කිව්වා මේ රටට. ත්‍රස්තවාදේ පරාජය කරන්න කියලා ඉල්ලුවාම ඔහුට නැති දේවල් ගැන කිව්වා. මම මේක කියන්නේ ඒ වචනේ එහෙම. කියන්නේ මට අවසර දෙනවද? ඔව්. ලබ්බෙන්ද ගහන්නේ කියලා ඇහුවේ. ඔබ ඒකට පිළිතුරු දුන්නා මං හිතන්නේ කාලේ රැස් දුන්නා මම කිව්වා එතකොට එතුමාට පුළුවන් නම් එතුමාගේ සේවක පිරිස ඉදිරියේ පහත් වෙන්න රටේ ජනාධිපති හැටියට මට කරන්න දෙයක් නැහැ. මම පහත් වෙන්නේ නැහැ එහෙම. ඒ වගේම තමයි මම වගේ පක්ෂයේ අභිමානය පවත්වන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්සරහා මටත් මේකට උත්තර දෙන්න බෑ. ඒක නිසා මට කියන්න සිද්ධ වෙනවා තීන ලබ්බෙන් ගහන්න. තීන ලබ්බෙන් ගහන්න තව ලබු හොයාගමු කියලා වෙනම පස්සේ. මේව ඇත්ත ඉතිහාසය මේ රටේ ඉතිහාසය. මන්දිරේ ගිහිල්ලා අපි කිව්වා දැන් සටන් විරාමයෙන් අයින් වෙලා යුද්ධ කරන්න කියලා. පිස්සු කතා කරනවද? සටන් විරාම කරන ජාත්‍යන්තර ප්‍රජාව ඉඩ දෙනවා කියලා. මේ හමුදාපතිට ගහලා. එහෙමයි කිව්වේ. ඊළඟට මාවිලාරු සිද්ධිය වෙලාවේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ මෙතුමා හිටියා නම් හොඳයි. සෝමන් සම්සිංහ මහත්තයලා අපි ඔක්කොම ගියා. ලබ්බෙන් දැව යුද්ධ කරන්න. කොහොමද දැන් පුළුවන් දැව යුද්ධ කරන්න. රතනහාඳුරු ඕගොල්ලෝ අපි කොහොමද දැන් නාධිපතිවරණයේදී මට උදව් කරා. එතකොට සාකච්ඡාවකදී ඇවිල්ලා ඔය හැම වෙලාවෙම කියනවා ගහන්න. ඉතින් අන්තිමට මට අහන්න ඕන මොකෙන්ද ගහන්නේ කියලා.